ආයි කොහොමද ඔයාලට මේක තමයි මගේ channel එකෙන් වැටෙන පළවෙනි වීඩියෝ එක. ඉතින් මේ channel එක ගැන කිව්වොත් මේකේ මගේ personal life එකේ දේවල් සහ මං vlogs දාන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. දැන් අපි අද යන්න ඉන්නේ අම්බලන්ගොඩ. අම්බලන්ගොඩ යන්න කලින් ගෙදරට යන්න ඕන. ගෙදර ගිහින් ඇඳුමක් මාරු කරගෙන ඇඳුම් ටිකක් දාගෙන ගාල්ලට යන්න ඕන. එහෙනම් අපි ගෙදර ගිහිල්ලා ඇඳුමක් දාගෙන හම්බෙමු. ඒස්ති වෙලා ඉවරයි. එහෙනම් යන්න අපි. එකම එක දෙයක් අරගෙන යන්න අමතක වුණා මට. බියන් එක්කන්. මේක නැති වුණොත් මොනව වෙයිද දන්නේ නැහැ. පිස්සු වගේ. අපි යා. JBL එක ගන්න ඕනේ. අපි ඒකත් කායකට දාගමු. එහෙනම් අපි යමු. 10ට විතර යන්න හිතන් ඉතියේ දැනුත් වෙලාව එකට කිට්ටුයි. අපි මේ ටික කායකට දාගමු. රකුටන් තියෙනවා. රකුටන් ගිය? Iya. එක දෙන්න. Kita අවසාන ජවනිකාවක. thank you. itu sarana itu kita nikah. හරිය. බ්ලොග් එකක් කරන්න නෙමෙයි ඇත්තටම ඉදියේ. ඒත් අද මම මාතර ගිහින් එද්දි මට නිකන් හිතුණා බ්ලොග් එකක් කරොත් හොඳයි කියලා. මේ වීඩියෝ එකෙන් නෙමෙයි පළවෙනියටම පටන් ගන්න හිතුවේ. ඒත් මං හිතුවා මේක තමයි හොඳ වෙලාව කියලා බ්ලොග් එකක් කරන්න. දැන් අම්බලන්ගොඩ ගිහිල්ලා අපි බලමු මොකද්ද කරන්න කියලා. යසිත් අයියව ගත්තා උන්න. දැන් යනවා අප මොස්ට් එකට. පොඩි වැඩකට. මේ වලට පේන්නේ සීනිගම දේවාලේ පෙරහැර ලොකු පෙරහැරක්. අපිට යන්නත් බැරුව ඉන්දියා ටිකක් වෙලා ට්‍රැෆික් එකත් එක්ක. මේ තියෙන අකුරල බීච් එක මෙතනට නම් අපි යද්දි 3:00 විතර වුණා. මහා රව්වයි. ඒක නිසා අපි කෙලින්ම ගියා අපේ යන්න ඕන ප්ලේස් එකට. යාවා ප්ලේස් එකට. මෙන්න මෙයාව බලන්න තමයි ආවේ. වතුර අඩුයිද? මේ වතුරින් අගිනවා. ඒක මාදුවේ
මාදම්පෙද මෙතන පාටිය නම් ලස්සනට තියෙන්නේ නවත්තලා නේ මෙහෙම ප්ලේස් එක තියෙන්නේ මාර නිදහස් ප්ලේස් එකක් ළඟ තියෙන්නේ මං කඩේ ළඟ තියෙන්නේ ගිහින් එන්නේ ගත්තු රබුටන් ඉතුරුනා පොඩි ප්‍රයිවට් එකකට එම සුපිරි ප්ලේස් එකනේ ඈ අර සීන් එකට බය වෙලාලු ඉන්න කට්ටිය දුවක් යනවා ප්ලේස් එක නම් සුපිරි අපි හිතුවේ කාර් එකෙන් අදින්න පුළුවන් කියලා ඈ මාත්‍රිකේ පුළුවන් නැති කියලා. ෆිල්ටරයක් තියලුනේ කාර් එකෙන් තෙල් අදින්න බෑ දැන් යනවා සෙට් එකට බෝට්ටුවේ යන්න ඕන නිසා තෙල් ගන්න ආවා දැන් තෙල් පොලිම බෝට්ටුවේ යන්න බැරි ඒ වගේ ඒ අපේ පැත්තේ පොලිමක් නැහැ පොද ගාල්ලේ කිසිම පොලිමක් ඉක්මනට යයි මේ හැබැයි අපි තෙල් ගහගත්තා හලෝ 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 බෝට්ටුව හදන ගමන් තියෙන්නේ තෙල් දාලා දැන් යන්න තියෙන්නේ විකාස් පහේ දෙන්නම ආයි හන්ද පොඩි මේක පොඩි එක. අඩු මන්නම් හිතුවේ බෝට්ටුවේ යන්න බැරි වෙයි කියලා අපිට වැස්සත් එක්ක අන්තිමට හැමදේම හොඳ විදියට වුණා. අපි සන්සෙට් එකක් බැලුවා. මෙතන නම් මාරම ලස්සනයි. මේ ගඟේ නම මට මතක විදියට මහදම්පේ ගඟ. අපි ගොඩාක් වෙලා රයිඩ් කරා. මේ පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් තියෙන්නේ. මේ සවුන්ඩ් එක ඇහෙන්නේ නැහැ බෝට් එකේ මේ එන්ජින් එකේ සද්දෙට මේක ඇහෙන්නේ නැහැ. ඒක නිසා මම පොඩි වොයිස් එකක් දැම්මේ ඔයාලට.
එහෙනම් වීඩියෝ එක එන් කරනවා. මොකද අද එන්න පරක් වුණා සීනිගම මේ සීනිගම පෙරහැරක් තිබ්බ. ඒක නිසා පාරවල් වහලා අපි වෙන පාරකින් ආවේ. ගොඩක් වෙලා ගියා ඒක නිසා. එහෙනම් තාත් වීඩියෝ එකකින් හම්බෙමු.